ඉතින් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ 100ක් නොමිලේ මාකටිං සුමුදයක් ආජේ නොකර කරන්න පුළුවන් විනාඩි 15-20ක් ඇතුළත කරන්න පුළුවන් සුපිරි සුපිරිවත් පාර්ට් ටයිම් කරන්න පුළුවන් ඊළඟ වෙබ්සයිට් එකක් ගැන. එහෙනම් දැන්ම දාන වීඩියෝ එක ලයික් එකක් අමතක නොකර අපේ channel subscribe කරන්න. අපි වීඩියෝ එක ගිහින් බලමු මේ වෙබ්සයිට් එකට sign in වෙන්න කොහොමද මේකෙන් උපයපු සල්ලි ටික අපි අතටම කොහොමද ගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරියල්වනේ මම දාලා තියෙන description එකේ link එක click කරාට පස්සේ මේ වගේ interface එකකට load වෙයි. ඊට පස්සේ නැත්නම් ඔයාලට Google එකේ lam කියලා ගහලා මේ interface load කරගන්න පුළුවන් මේ website එකට. හරියල්වනේ ඊට පස්සේ මෙතන මේ පොඩි අපිට guide එකක් පෙන්නනවා. ඒ guide එක මෙතන extract කරන්න. හරියල්වනේ ඊට පස්සේ extract කරාට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා image videos creative editor achievement blog enterprise කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට මේ වෙබ්සයිට් එක ගැන චුට්ටක් අපිට අවබෝධයක් ගන්නත් පුළුවන් මේ image මේ දාලා තියෙන වගේ. ඊට පස්සේ යමු මෙතන මේ පල්ලෙහාටම ගියාම තියෙනවා මේ sell your content කියලා. මෙතන තියෙනවා become a contributor කියලා. ඒ link එක click කරන්න. click කරාට පස්සේ මේ වගේ තැනකට අපි load වෙනවා. load වුණාට පස්සේ මෙතන තියෙනවා register now කියලා කොළ පාට බටන් එකක්. ඒක click කරන්න. හරියල්වනේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක ලෝඩ් වුණා. මෙතන ඔයාලගේ ෆස්ට් නේම් එක දෙන්න අහනවා. මම මෙතන දෙනවා දුන්දු කියලා. ඊට පස්සේ මෙතන ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. දැන් මම දෙනවා දුන්දු ටෙක් කියලා. ඊට පස්සේ ඔයාලගේ වැඩ ගන්න ඊමේල් එකක් දෙන්න අහනවා. මෙතන මගේ ඊමේල් එක දෙනවා. හරියල්වනේ මේ Gmail එක දුන්නාට පස්සේ password එකක් දෙන්න අහනවා. මෙතනට capital symbol හොඳට මිස් වෙච්ච password එකක් දෙන්න. වරිම symbol 8කටවත් විතර දෙන්න password එක. මම password එකක් දෙනවා. හරියල්වනේ ඊට පස්සේ මෙතන ඔයාලගේ වැඩ ගන්න phone number එකක් දෙන්න අහනවා. මම ඉදිරියට මගේ phone number එක දෙනවා. ඊට පස්සේ address එක දෙන්න අහනවා. මම මේ විදිහට address එක දුන්නා. ඊට පස්සේ මෙතන අහනවා are you a photographer student and එහෙම කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන student කියලා දුන්නාම මෙතන ඔයාලට ඔයාලගේ verification code එක ගොඩක් මෙතන පුරවන්න තියෙන ඉඳ මේ photographer කියන එක ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතන දෙන්න අහනවා පොඩි about එකක්. ඔයාලගේ කියන්නේ මෙතන පොඩි වාක්‍යයක විතර about එකක් දෙන්න අහනවා. ඒකත් ඔයාලා about එක දෙන්න ඕනේ. හරියටම මම මේ විදිහට මගේ පොඩි description එකක් type කරගත්තා මෙතන I am the YouTube channel content creator කියලා. ඊට පස්සේ මෙතන හරියටම ඊට පස්සේ මෙතන තියෙනවා මේ පොඩි ටික් එකක් දාන්න. yes ඒක මේ පළවෙනිම එන ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන මේ I am agree allow ඒකට ටික් එකක් දීලා මෙතන become a contributor කියන බටන් එක click කරන්න. මේ ටිකත් අපිට පුරවන්න දෙනවා. මෙතන ඔයාලට address line එක confirm කරන්න town එක state එක postal code එක ඒ ටිකත් අපිට පුරවන්න දෙනවා. අපි එහෙනම් ඒකත් පුරවමු. හරියල්වනේ මේ address line එකේ ඔයාලගේ address පුරවන්න. හරියල්වනේ මම මේ විදිහට මගේ මේ ටික පුරවගත්තා. state country එකට මේ state country කියන එකට South Asian කියලා type කරගන්න. හරියටම මම මේ South Asia කියලා type කරගත්තා. ඊට පස්සේ අහනවාලේ postal code එක. ඔයා postal code එක දන්නේ නැත්නම් ඔයා යන්න Google එකට postal code එක දන්නේ නැත්නම් Google එකේ ගිහින් ඔයාලගේ ළඟම තියෙන city එකේ මගේ ළඟම තියෙන මම ඉන්නේ city එක අනුරාධපුර. අනුරාධපුර කියලා ගහලා postal code කියන type කරන්න. ඊට පස්සේ මේ විදිහට අංක 5-4ක කෝඩ් එකක් එනවා. ඒක කොපි කරගෙන අතෙන්ට දෙන්න ඕනේ අපි මේ postal code අහන තැනට. ඊට පස්සේ මෙතන country ශ්‍රී ලංකා. හරියටම ඊට පස්සේ මෙතන become contributor කියන බටන් එක ආයෙ click කරන්න. හරියටම මේ විදිහට load වෙනවා. ඊට පස්සේ මේ වගේ අයින් කරලා ඊට පස්සේ අපිට වෙනවා දැන් thanks for registration as contributor කියලා. ඊට පස්සේ දැන් මෙතන අපි මේ get start කියන බටන් එක click කරන්න. හරි යාළුවනේ
මේ විදිහට අපිට පළවෙනි එක choose your upload ෆොටෝ ටික. ඒ කියන්නේ ඔයා මොන වගේ කැටගරි එකකද ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ. මෙතන තියෙනවා 360 image, smartphone, news, sport, entertainment. ඒ වගේ මම මෙතන ෆොටෝග්‍රැෆි කියන ටික එක දාලා next කියන බටන් එක වරනවා. හරි යාළුවනේ මෙතන ඔයාලගේ දැන් අප්ලෝඩ් කරන ෆොටෝ තුන මෙතනින් අප්ලෝඩ් කරන්න ඕනේ. මේකට මේ drag and drop කරන්නත් පුළුවන් මේකට ෆොටෝ ටික. තව දෙයක් තියෙනවා කියන්න මේකේ අපිට මේකේ කියලා තියෙනවා MB 17කට වැඩි ෆොටෝ තමයි මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. MB 17කට අඩු ෆොටෝ තියෙනවා. ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකකින් ගත්තොත් MB 1 2 3 තමයි ඒ කියන්නේ කැප්චර් වෙන්නේ කියන්නේ එතන තියෙන එක්ස්පෝෂර් එක. එහෙම වුණොත් ඔයාලා චුට්ටක් පික්සල් ලැබ් ඒ වගේ එඩිට් එකකට දාලා මේක චුට්ටක් ක්වොලිටි එක වැඩි කරලා එක්ස්පෝර්ට් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එකම දෙපාරක් තුන්පාරක් එක්ස්පෝර්ට් කරලා MB 17ක් 15 16ක් වගේ ගානකට හදාගන්න. එහෙම චුට්ටක් කරලා බලන්න. හරි යාළුවනේ මෙතන ඔයාලට මේක drag and drop කරන්න පුළුවන්. ඉතින් දැන් මම drag and drop කරනවා මගේ ෆොටෝස් තුන. හරි යාළුවනේ මේ තමයි මගේ ෆොටෝස් තුන. මම මේක මෙහෙම සිලෙක්ට් කරලා මේකට මම drag and drop කරනවා. හරි යාළුවනේ මේ විදිහට අප්ලෝඩ් වෙනවා. මේකට මම නම් මගේ කැමරා එකකින් ගහපු ෆොටෝ ටිකක් තමයි ඒක චුට්ටක් ලයිට්රූම් එකට දාලා එඩිට් කරලා තමයි ගත්තේ. ඒකින්ද මේ වගේ චුට්ටක් ෆයිල් එක චුට්ටක් වැඩි MB ගන්න 15ක් 10ක් විතර තියෙනවා මේ ෆොටෝස් වල. ඔයාලට චුට්ටක් ෆොටෝ ෆෝන් එකකින් ගන්න ඒ වගේ මම දාලා ගහපු ඒ වගේ ගොඩක් මේ ක්වොලිටි එක තියෙන බා MB 10ක් විතරක් තිබ්බ සමහර ෆොටෝස් වල ෆෝන් එකකින් ගහපු ඒ වගේ එඩිට් කරන්න නැතුව. එහෙම වලට එක එක්ස්පෝෂර් එකක් තමයි මේක වෙනස් වෙනවා. ඔයාලට මේක කොහරි ගේම් ගන්න කියලා මම තෝරන්නේ ඔයාලගේ ගෙදර තියෙනවා නම් ඔයාලට එකේ මාල්වර් ෆොටෝ ටිකක් ගාලා ඒක පික්සල් ලැබ් ඒ වගේ එකකින් එඩිට් කරලා මේකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. කොයිම වෙලාවකත් මේකේ Google එකකින් ෆොටෝස් ගන්න එපා. එහෙම දැන් මෙතන පැය 24ක් මේ මෙතන තියෙන ඊට පැය 24ක් මේ අපේ ඉමේජ් ටික අප්ලෝඩ් වෙලා යාළුවා චෙක් කරනවා. චෙක් කළා මේකේ එහෙම තියෙනවා එහෙම දැක්කොත් මේක ෆේල් වෙනවා. ෆේල් වුණොත් අපිට මේකෙන් මේ අපේ හරියල්ලනේ මේ විදිය තැනකට මාව ලෝඩ් වුණා. මෙතන වලට මෙතන පොඩි ගයිඩ් එකක් පෙන්නන ඒක මේ නෙස්ට් කියලා පෙන්නන තුනක විතර ප්‍රශ්න ඩාටින් කියන හරියල්ලනේ මේ විදිය තැන පෙන්නනවා. මෙතන ඔයාලගේ ෆොටෝස් කීය මෙතන ඩවුන්ලෝඩ් කරලා තියෙනවද ඉමේජ් not on sale image sale වෙලා නැති ඒවා ඉමේජ් අප්ලෝඩ් කට්ටිය ඩවුන්ලෝඩ් කරපේවා ඒ ඔක්කොම මෙතන පෙන්නනවා. මෙතන වලගේ මේ 2020 පාටවල මේ සේල්ස් ඒ ඔක්කොම මෙතන ඩෑෂ්බෝඩ් එකේ මම දැන් ඉන්නේ. මේ ඔක්කොම දැන් මෙතන පෙන්නනවා. මෙතන account setting වලට ගියාම ඔයාලගේ මෙතන email එක first name user name ඒවා ටික වෙනන password එක ඒ ඔක්කොම මෙතන ඔයාලගේ එදා අත්තන පිරවපු ටික ඔක්කොම මෙතන පෙන්නනවා. හරි යාළුවෝ එහෙනම් දැන් අපි බලමු මේකෙන් අපි මුදල් ටික අපි අතරම ගන්න කොහොමද කියලා. එහෙනම් දැන් අපි වීඩියෝ එකට හරි යාළුවනේ දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මෙතන ඔයාලා අපි ඉස්සරහම දැන් ඩෑෂ්බෝඩ් එකේ අපි ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන overview එකට අනිත් පැත්තේ තියෙන account setting කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන දැන් මේ your payment info කියන එතන එහා පැත්තේ පෙන්නන edit කියන බටන් එක ක්ලික් කරන්න. ලෝඩ් වුණාට පස්සේ මෙතන ආනවා වගේ ඉස්සෙල්ලා දුන්න පාස්වර්ඩ් එකම මෙතන ආයෙ ගහන්න ඕනේ. මම දැන් මෙතන පාස්වර්ඩ් එක මම මෙතන ආයෙ දෙනවා. හරි මේ විදිහට පාස්වර්ඩ් එක වැරදි කියනවා. හරි යාළුවනේ බොහොම අමාරුවෙන් පාස්වර්ඩ් එක වෙනස් කරලා ලොගින් වුණා. ඇත්තටම පාස්වර්ඩ් එක කෙහුවට වැරදි කියන එක තමයි හැබැයි මම දැම්මේ. මම ඊළඟට පාස්වර්ඩ් එක චේන්ජ් කරලා ලොගින් වුණා. හරියට මේ your payment detail කියලා තියෙනවා. please choose a payment option කියලා ක්ලික් කරන්න. හරියට මේ විදිහට අපිට ලෝඩ් වෙනවා. මෙතන වලගේ දැනට ඔයාලගේ බැංක් account එකේ සල්ලි ටික ගන්න පුළුවන්. නැත්නම් PayPal එකට නම් සල්ලි ගන්න පුළුවන්. මම PayPal එකට කියලා දෙන්නම්. PayPal එකේ මෙතන අපි දැන් PayPal account එකක් හදද්දී email එක දෙනවනේ. ඒ email එක මෙතන ගහන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් මේක ෆෝම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ payment මේක මෙතන ඔයාලා USD දාලා මෙතන continue කියන බටන් එක බලන්න. ඊට පස්සේ මෙතන ඔයාලා බැංකුවටම ගන්නවද බැංක් account add කරන්න මෙතන
දෙන්න USD කියලා මෙතන දෙන්න මෙතන මේ ටික එක දාලා USD දෙන්න ඊට පස්සේ ඔයාලගේ payment name එක බැංක් එකේ නම දීලා country එක දීලා account holder name එක කියන්නේ card එක අයිති කෙනාගේ නම දීලා account numbers දීලා service code එක දීලා එහෙම දීලා මෙතන continue බන්න එක බන්න. හරි යාළුවනේ, අද වීඩියෝ එකේ මට අහන්න තියෙන දේවල් වාගේ අඩුපාඩු මගේ අඩුපාඩු මේ වීඩියෝ එකේ අඩුපාඩු වාට මේ වීඩියෝ එකේ දැක්ක දේවල් ඒ ඔක්කොම පල්ලෙක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකම රිප්ලයි එකක් දානවා. එහෙනම් මේ මගේ channel එක අදම මේ වීඩියෝ එක බලලා කෙනෙක් පොඩි උදව්වක් විදිහට මගේ channel එක subscribe කරන්න. එහෙනම් දැන් දවස් හම්බුනේ තුමුලට YouTube channel එකේ brand new Wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy, think that it was meant to be. Living in a time where disease is on every screen. I won't let them fester me, I know most are festering. Negativity is a plague for the mentally weak. No mercy, all I got is working. Never